කෙනෙකුගේ වයසක ළමයි දෙන්නා. टोपी हिंदीमे තරගය ආරම්භ වුණා. දරුවෝ අහිඳ ගන්න පුතේ टोपी ගොඩක් අහිඳ ගන්න ඕනේ. ගොඩක් අහිඳ ගත්ත කෙනා තමයි දිනු. හැමතැනම එකක් ඉදිරි කරලා ඔක්කොම හිඳ දාගන්න. ඔන්න පුතේ කවුල් දෙකම ලොක් තියනවා टोपी. හිඳ දාගන්න. හරි හලා ගන්න එපා කවුරුත්. දැන් ටීචර් ගණන් කරනවා. එක දලුමයක් අරගෙන පුම්බන්න පිටි වෙනකම් පුම්බන්න පුතේ දෙමාපියෝ කෑ ගහන්න එපා පුම්බන්න බෝලේ පිපිරෙනකම් පුම්බන්න පුතේ ඉක්මනට පුම්බන්න දෙහිගෙඩිය හැන්දමත රැගෙන යාමේ දූපුතුන් අතරින් අලියගේ ඇස තැබීමේ තරණයේ අලියගේ ඇස නියම ඔබ දූපුතුන් සියසු දෙනා තම තමන්ගේ පිටු වලින් වාඩි වෙලා ඉන්න තරගය ආරම්භ වුණා. ඉතා උණුසුම තරගය ආරම්භ වුණා. හරි. හරි. ඉතා උණුසුම් තරගයක් බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඉතා උණුසුම් තරගයක් දෙමාපිය නිස්සත්යෙන් ඉක්මනට ආපු කියලා තමයි දිනන්නේ. හලා ගන්න එපා කවුරුත් ඔක්කොම කන්න ඕනේ. ඔක්කොම ටික කාලා හොඳටම කාලේ ඉවර වෙච්ච එක නෑ හිට ගන්න ඕනේ. හරි යෝගක්‍යාවේ තරගය ඉතා උණුසුම් අන්දමින් මේ වෙනකොට අවසන් වුණා. අපි බලමු
යෝගඥාන තරගයේ ජයග්‍රහණය කළ පෙරපාසාල දූපතුන්ගේ කණ්ඩායම් දෙකෙන් ඒ කණ්ඩායමද B කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. අර ඉස්සරහ බලන්න ටීචර් දිව. දැම්ම හලන්නකෝ. කෝප් එකක් වතුර ගත්තා. එකක් මොකන්ද බෑ. කලුගොල්ල සුපිපි පෙරපාසලේ සිරිපි බක්මහා වල කීපයකට මා සම්බන්ධ වෙ තිබෙනවා. ඒ අතරින් මෙවර බක්මහා උදලේ ආරම්භක අවස්ථාවේ සිට මේ මොහොත වෙනකන් මම හිතන්නේ මේ සියලුම දූපතුන් එක් තරඟ අවස්ථාවක්වත් මඟ හරින්නේ නැතුව හැමෝම තරඟවලට සහ සම්බන්ධ වුණා. මීට පෙර එක් දරුවෙක් දෙදෙනෙක් තරඟවලට සම්බන්ධ වෙන්නේ නැතුව දෙමාපිය දුන්නේ සිටිය අවස්ථා මම දැක්කා. ඉතින් මේ දරුවෝ ගැන ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනි. දරුවන්ගේ සහභාගීත්වය ඉතා හොඳ මට්ටමක තිබුණා. බෝධලේට වතුර ප්‍රේමයේ තරඟය මේ වන විට අවසාන අවස්ථාවේ අවසන් වෙලා තියෙන්නේ.
2025 वर्षයේ 2025 वर्षයේ සිටිපි පෙර පාසලේ ජීවිතයක් මහවුලේ අවුරුදු කුමාරිය අවුරුදු කුමාරිය